ගන්න සීමා කොටස කරලා තියෙන කොටස අපි මිශ්‍ර ගණන් කීපයක් කරමින් තිබ්බේ. දාගන්න බලන්න. මිශ්‍ර ගැල්ලුව කියලා දාගන්න ගාන සීමාව එකේ. සමහර අය හිතනවා මේ එළවල කරනවා කියන එක තනිකරම අපේ වැඩක් කියලා. නිකන් කිව්වේ. හරි. සමහර දෙමාපියෝ තේ විශ්වාස කරනවා සල්ලි දීලා පන්තියකට ගියාම ඔක්කොම ප්‍රශ්න ඉස්සෙල්ලා කියලා. ඔක්කොම නිකන් කියන්නේ වැඩකට නෙමෙයි. හරි. වැඩ කරන සමහර අය තාම මේ ගාන ලියා ගන්න නැහැ තාම. දැන් තමයි මේ ලියා ගන්න ලෑස්ති වෙන ඔක්කොම බහූත කතා කරලා ඉවරලා තමයි ගන්න. සමහර ළමයි දැන් ගාන පෙළියෙන් දෙයක් හදනවා. මේ වෙන කොහෙන්වත් ඔන්ලයින් ළමයි මට පේන්නේ නැහැ නේ. ඒ ළමයි දිහා බලලා වෙන මොනවද බලලා කියන මේ පන්තියේම එක් කොටාශයක් ගාන දාපු ගාන ලියනවා හදනවා. අපිට දැන් තමයි සීමා පොත ගන්න. හරි. හදන්න try කරලා ගන්න බැරි වෙන්න පුළුවන් ගාන යම් දෙයක් තියෙන ගන්න අපි මේ කතා කරන මිශ්‍ර ගණන්නේ. ගාන බැරි වෙන්න පුළුවන් අඩු ගාන වෙනසකට මම විස්තර කරන්න කලින් ගානට අපිට ආරම්භයක් කරන් තියෙන්න බෑ. හැදෙනවා නම් හොඳයි නොහැදුනට ප්‍රශ්නයක් නැහැ. ගානට ආරම්භයක් ගන්නම සමහර අය මගෙන් පස්සේ ගන්න එක නෙවෙයි.
හදලා ඉවරයි උස්සන්න බෑ. හරි පොඩි විසක් එන්න. අර මාගේ ස්කීම් ටික ඔක්කොම සයිට් වලට දාන්නේ. ඒ කියන්නේ නුගේ ගොඩන සේලින් පේන් සයිට් එකට, කම්පහන සුසිප්පන් සයිට් එකට, ඔන්ලයින් ළමෙක් එහෙම ළමෙන් නම් kbinance.lk කියන සයිට් එකට දානවා. ඒ තුනට දාන වාට ඒක මොකද හොයාගන්න බෑ බලන්න බෑ ගැටලුවන අපේ කෝල් සෙන්ටර් කතා කරලා දැනගන්න මාකේන් ටික දාලා තියෙන්නේ. හරි. හරි මම එනම් ගානට චුට්ට බලන් ඉන්න. මේ ගාන තියෙන විශේෂත්වය මොකද්ද? මේකේ එක ඉලක්කමක කොස්පත් තියෙන ගානක් තියෙන බෝඩේ බලන් ඉන්න. එක ඉලක්කමක කොස්පත් තියෙන ගානක් අපි නිතර කතා කරන පෙළේ දෙකක් තියෙනවා. එක ඉලක්කමක් කොස් වල පළවෙනි බලයක් ආවොත් බාග්කෝණ සූත්‍ර. එකන කොස් වර්ග සයින් වර්ග. මේකේ එක ඉලක්කමක කොස්පත් තියෙන හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේක තැන් දෙකක තියෙනවා. මෙතනක් තියෙනවා එක ඉලක්කමක් කොස්පද. මෙතනක් තියෙනවා. හරිද? එතකොට අපි එතන කියලා දන්නේ නැහැ. එක ඉලක්කමක කොස්පදයක් ආව සාමාන්‍ය එක ඉලක්කම කැපිලන් තමයි ලියන්නේ. දෙකේම තියෙන එකරෙන කොස් වර්ග නෙමෙයි එකරෙන කොස්නේ. අභාගකෝණ ලියන්න වෙන්නේ බොහෝ විට මම ඉස්සෙල්ලා මෙයා ලියලා ඉන්න එක තැනකින් ක්ලියර් කරලා ගන්න ඕනේ. මම වෙලාව දෙන්නම් බලන් ඉන්න දැන්. මේ විදිහ හදුවේ නැත්නම් දැන් බලන් ඉන්න ඕනේ. මෙතන මම එක ඉලක්කම අයින් වෙන ලියනවා. එක්කරෙන 2 sin වර්ග x බෙදීම 2. ධන එක ඍණ එකක් යනවා. බලන් ඉන්න. ලිමිට් එක x බිඳුවට යද්දී. එක්කරෙන cos ධන 2 sin වර්ග x බෙදීම 2ට x4. ඔය දක්වා ඉස්සෙල්ලා දාගන්න බෑ. එක ඉලක්කම් cos පද ස්ථාන දෙකක තියෙනවා. මම ඉස්සෙල්ලා එක ඉලක්කමක් අයින් කරේ මෙතන. අතනට එනවා දාගන්න බෑ. අපි ඔය කතා වර්ගමූලම දෙකක් තියෙන ගණන් කතා කරා. දැන් ආයමත් එක ඉලක්කමකේ cos පදයක්. එක ඉලක්කමකේ cos පදයක් ආවොත් භාගකෝණ ලියන එක ඉලක්කම කැපිලා යනවා. කවුද? cos කිසියම් කෝණයක් නම් එක් කරන 2 sin වර්ග කෝණය බෙදීද වෙන එක දෙකෙන් බෙදුවොත් sin වර්ග x බෙදීම 2ට භාගකෝණ cos එක කරන 2 sin මෙන්න මේ කෝණය බෙදීද මෙයා දෙකෙන් දෙක ඉලක්කම කපලා යනවා. ධන ඍණ කැපිලා යනවා. දාගන්න බෑ මේ පෙළිය. දාගන්න බෑ. හරිද? දැන් sin යම් කෝණයකට එම කොට විශේෂයෙන්ම උඩ sin වර්ග යන පල්ලෙහා වර්ගය සෙට් කරනවා. වර්ගය ලියෙන් දාලා ලියනවා. භාගකෝණ කතාව දෙපාරක් තිබ්බේ. දැන් දෙකේ ඉලක්කම ගන්නවා බලන් දැන්
සයින් වර්ග x බෙදීම 2ට අවදී. සයින් වල සයින්ගේ ලියුම x4 x වර්ගයේ ලියුව. දාගන්න බෑ. වර්ගය ලියෙන් දාන්න ලෙන්ද. ඊළඟ සයින් යම් කෝණයකට එම කෝණයත් එකයි කියලා සයින් යම් කෝණේ තියෙන සයින් වර්ග x බෙදීම පහළට කීයක් දානවා? x බෙදීම දෙකක් දානවා. මේ පුළුවන්. ගානක නියත විතරක් නෙමෙයි විචලනවත් දැම අවසාන ගානට බලපෑම නොවන ගාන බැලන්ස් කරන්න ඕන. සයින් වර්ග x බෙදීම දෙකක් තියෙනවනේ. අතින් මන් දානවා මේ වර්ගයක් අස්සේ තියෙන්නේ මේ ඔක්කොම. ප්‍රමණ මෙහෙරේ මකා ගන්න වෙනවා එහෙනම් මම සයින් යම් කෝණයකට එම කෝණ සෙට් කරනවා. සයින් වර්ග x බෙදීම දෙකක් දාන්න. කැපිලන් එක කියන්නේ මෙතන දාන්න. තව x වර්ගයක් තියෙනවා. මම ගානට කිසිම බලපෑමක් කරලා නැහැ. හරි. මම මේක කැපිලන් කියලා වර්ගය එළියට දාලා වැඩක් නැහැ. සයින් යම් කෝණයකට එම කෝණය හදන ටාගට් එක මගේ x වර්ගය ඉතුරු වෙන්නේ. දැන් මෙයා සයින් යම් කෝණයකට මෙයා එහෙම නෑ හදන්න ඕනේ. දාගන්න බෑ. නිල් පාටින් දාලා තියෙන අතින් දාගත්ත සුළු කිරීම. හරිද මම දැන් හදනවා මෙතන සයින් යම් කෝණයකට එම කෝණය හදන්නේ මෙතන මේක ආයෙ මෙතන වර්ගයක් කියලා දානවා. හරිද? බලන්න සයින් යම් කෝණයකට එම කෝණ සෙට් කරනවා යම් කෝණයකට එම කෝණ x බෙදීම දෙක. හරිද? මම මේ දෙක එක දාලා තියෙන්නේ හරේ පල්ලයක් කියලා. චුට්ට බලන් ඉන්න. මේ දෙක එක දාන්නේ හරේ පල්ලයක් කියලාට. හැබැයි මේ දෙක එක දාන්න වර්ගයක් අස්සට. දැන් මේ දෙක එක කොට දෙකේ වර්ගයක් ලැබෙනවනේ. සමස්තව මෙතන තව වර්ගයක් අස්සට දාලා. ඇත්තට මෙතන හරේ පල්ලයක් කියලා දෙකේ වර්ගය දෙකේ හතරක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් මේ එළියට දානවනම් හරේ උඩ කියලා දෙකේ හතරක් දාන්න ඕනේ. මේ කැපිලයන්ද මෙතනින් දානවා දෙකේ වර්ගය. මෙතනින් දානවා දෙකේ එකක්. තේරෙනවද? අපි කැපිලයන්ද දාන්නේ ගානට අසාධාරණ නොවෙන්නේ. මම දැන් මේ දෙකේ එකක්. දෙකේ එකක් දාලා තියෙන වර්ගයක් අස්සට. ඒ වර්ගය තව වර්ගයක් අස්සේ තියෙන. ඇත්තට මෙතන මම දාපු එක නිසා ගානට සමස්ත හිතෙන බලපෑම හරේ පල්ලය කියලා දෙකේ හතරක් ලැබෙන. ඒක උඩ කැපිලෙන හරේ උඩ කියලා දෙකේ හතරක් දානවා. හරිද? ඒ කියන්නේ මේක මෙන්න මෙතන දැම්මනම් කරුල්ල මේ. එයාගේ බලපෑම මේ දෙකම මෙතන දෙක එකක් දාන්න පුළුවන්. මෙතන දැම්මනම් දෙකක් දාලා වර්ගයක් අස්සට දෙකේ වර්ගයක්. තේරෙනවද? දැන් තීරක ඇප්ලයි කරන්න පුළුවන්. දැන් තියෙනවා දැන් සයින් යම් කෝණයකට එම කෝණ එකයි. යම් කෝණයකට එම කෝණ එකයි. ගාන පත්‍ර 2යි 1යි එකේ වර්ගයයි 16යි. උත්තරේ 8න් 1යි. තමයි. හරි. හරි. ඔකේ. අඩපඩ දාගන්න. ඔය සත්‍ය විච ගානක් ඊළඟට මිශ්‍ර ගණන් දෙයක් මේ යන්නේ
මේ මිශ්‍ර ගණන් කොච්චර හැදුවත් සාමුලිය වෙනස් කළා නේද? විභාග වල එලා තියෙන එකම જાතිය ගණන්. විභාග ගණන් මම එදා කිව්වා එක ගණනක් කරන්නේ ඒක ඔක්කොමට හදන්න පුළුවන් කියලා. මම මේ කියන්නේ පොඩි පොඩි වෙනස්කම් තියෙන ගණන්. හරි. හදන්න වට අවශ්‍ය නම් කිසියම් තැනකදී මතක් කරගන්න ඕන පොත බලන්න එහෙම ගැටලුවක් නැහැ. try එකක් දෙන්නකෝ. එතන මම ওই group එකේ පොඩි poll එකක් දාලා හැව්වා මේ අර අපි online අමතර පන්තියක් විතර රැයට කරන වෙලාව වෙනකොට එක දවසක් අමතර පන්තියක් දාලා කරා නම් අතන පෑ දවස් 5ක් විතර කරන වෙලාව ඇද්ද හැකි එක දවසක් කරා නම් කියලා. මම මේ සතියේ තමයි අත්‍තරම දානවා කියන අදහසෙන් ගත්තේ. නමුත් මේ වහින තත්ත්වයට එක්ක මෙහෙටත් වඩා ගම්පහ පන්ති ප්‍රායෝගිකව දැම්මහම බැලන්ස් හදිසි ගැලුවා කිව්වා ආයෙ කරගන්න බැරුව ගියොත් දාන එකක් තේරුම් නැති වෙනවා. ඒ නිසා මම ලබන සතියේ දෙක හරියටම කියලා දාන්නම්. මේ සතියේ මොකද අමතර පන්තියක් කියලා උදේවරුවකට දාන්නේ. ඊළඟ සතියේ නම් එකක් දානවා. මොකද නුගේවරකත් එතකොටම තමයි කියන්නේ. හරි. මම සමහර දාන්න ඉන්නේ ගම්පහට අඟහරුවාදයි නුගේවරට බදාදයි තමයි අමතර පන්තියක් දාන්න ඉන්නේ. බැරුගොත් එහෙම එකම රෙකෝඩින් කාඩ් තියෙනවා බලන්න පුළුවන්. ඇත්තටම ඉස්කෝලේ යන්න ඕන වුණොත් එදාට යන්න. මම එදාට කරන්නේ ඒකතල බලපත් ඉවර කරන එක තමයි කරන්නේ. මම දැන් ඒකේ මුල් කාලේ විභේදන කූර්ණ කරලා තිබ්බා. යුග්ම දක්වා ගෙනල්ලා තියෙනවා. එතන ඉඳන් තව තියෙනවා කතා ටිකක්. ඒතර එක දවසක් කියලා ඉවර කරන එක තමයි කරන්නේ. හරිද? මම ඒ වෙනකොට කියන්නම් මොකද ඒකයි ඒකේ දැන් යුග්ම වල තව මම ඔළුවේ නෑ කොච්චර ප්‍රමාණයක් තව සමන වෙලායිද කියලා. තව අපි සයින් සූත්‍ර කොස් සූත්‍ර වල ත්‍රිකෝණය ඇඳලා හදන්න නැති ගණන් ටික ඉවර කරා. ත්‍රිකෝණය ඇඳලා හදන ගණන් වලට තාම ආවේ නෑ. අන්න ඒ අදහස් තියෙන සමට මේ දෙක කරෙන්න ඉඩ තියෙනවා. මම කරොත් කියන්නම් කොහොමද? ඒ කියන්නේ ලබන සතියේනේ කියන්නේ. ලබන සතියේ අනිවාර්යෙන් දානවා අමතර පන්තියක්. කැමති ළමයින්ට ඒක ඔන්ලයින් බලන්නත් පුළුවන්. ඒ කියන්නේ ෆිසිකල් ආවත් ඕනනම් ඔන්ලයින් බලන්න පුළුවන් ගැටලුවක් නැහැ දවසට. එහෙම නැත්නම් මේ රෙකෝඩින් බලන්න පුළුවන්. මට ඉස්කෝලේ ඇත්තට මේ හරිය වැදගත් දවසක් තිබුත් යන්න නැත්නම් ඒක බේරන්න බෑනේ. හරිද? ඒතර ඉස්කෝල වැඩි යන්නේ නැති ළමයෙකුට ඇවිල්ලා මේ පාඩම කරගෙන ගිහගෙන ඉත් ළමයට රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරි. එදිනදා පාඩමට හානියක් වෙන කරා අමතර පන්තිය කරන පාඩම මේ එකතල බලපති කියලා අපි කරලා ඉවර කරන එක. මම අතන මේ ලැබෙන සතියේ ඔය සෞන්දර්යයෙන් පටන් ගන්න සතියේ අඟහරුවාද ගම්පහයි මේ බදාදා දාන්න හිටියේ. පස්සේ මේ පොඩ්ඩක් වෙනස් වුණා. මම මෙහෙම කරන්න ඕන දැන් අද මට හිතෙන්නේ නැහැ. ගම්පහ පායනම ගතියක් ආවොත් කොහොමවත් මම සෞන්දර්ය වෙනසක් වෙනවනම් සෞන්දර්ය උදේ වෙද්දී ඔය ගෲප් එකට දානම් හදිස්සියවත් අමතර පන්ති දෙම 90%ම මේ සතියේ නෙමෙයි ලබන සතියේ තමයි මම දාන්න හිතාගෙන ඉන්නේ. හරිද? සෞන්දර්ය උදේ වෙද්දී ගෲප් එකට දාන්නම්. ඒක නුගේකට කරලා බදාදා කරන්න ගම්පහ කරොත් අඟහරුවාද කරන්න. කරන්නේ ඒකතල බලපත්ති පාඩම. හරි. ඒතර ඒක දැන්ටවත් කරගෙන එහෙම තියෙනවා ගැටලුවක් නෙමෙයි නම් අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් රෙකෝඩින් එක බලනවා නම් ඉස්කෝලේ යන එකේ ගිහිල්ලා බලන්න. හරි. මම ඒක දාන්න කැමති නැත්නම් ඉතින් වෙන විදියක් නැහැනේ. ඒකයි. හරි. මේ කොහොමද එන්නේ? ඉන්වර්ස් එකක් තියෙන ගණන් මම වඩ ක්‍රමයක් මොකක් පාස් පේපර් කවදාවත් ඇවිල්ලා නැහැ. හැබැයි අපිට ඉන්වර්ස් උගන්වන්න තියෙන පාස් පේපර් ආවන එක මේ කවදාවත්ම ජීවිතේ නෙමෙයි මේ කරන්නේ. අපේට සිලබස් එකේ නෑ උගන්වන්න කියලා. හැබැයි අයකේ කෑලි අපි දන්නවා. හරි. උදන ආයන්න දන්නවා. අර මෙහෙම කරන මෙන්න මෙහෙම ආයන්න කරන එක දන්නවා. ආයන්න දන්නවා. මේ වචනේ ආයන්න කියලා උගන්වලා නැහැ. එච්චර මේ කෑල්ල උගන්වනවා. වෙන වෙනම මේක උගන්වලා තියෙනවා. මෙහෙම අකුරු දාන විදිය ළමයට කියන්න දෙලා තියෙනවා. මොකද වචනයක් කොහොමද තියෙන්නේ? මේ දෙක කම්බයින් කරන එක තමයි මම මේ කරලා තියෙන්නේ. හරිද? ඉන්වර්ස් තියෙනවා සීමාව තියෙනවා. ඉන්වර්ස් තියෙන සීමා ගන්න. එහෙම විභාගවල ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඉඳලා වට පස්සේ කියන්නේ ඒගොල්ලෝ හැම වෙලාවෙම ඒක ළමයා හිතලා හදන්න ඕනේ කියලා. හිතලා හදන්නේ කවුද කියලා අපි මේ වෘත්තේ හිටියන ඒගොල්ලෝ දන්නවා. හරි. හිතලා දන්නේ නැති පොඩ්ඩ අනිත් අපි අදහසක් දුන්නා මේ ඔස්සේ ඩෙවලොප් කරන්න පුළුවන් අය 500ක් ඉන්නවා. මොකුත්ම අදහසක් දෙන්නේ නැතුව හිතන්නේ දෙන්නේ නැතුව. අනිත් අය එහෙම හිතන්නේ නැහැ. හරි. හරි. මොකද්ද? මම වඩ ඉන්වර්ස් නිශ්චිත ක්‍රමයක් මොකද්ද මම කියව ක්‍රමේ? ඉන්වර්ස් එකක් આવත් ආදේශයක් ගන්න. මොකද ආදේශය? ඉන්වර්ස් එක t කියලා ගන්න කිව්වා. එහෙනම් cos inverse xt කියලා ගන්න. වර්ගමූලයන් නම් ප්‍රතිපදේ වැඩි කරන එක හරි. ඒකක් තියෙනවා. ඉන්වර්ස් එකක් આવත් ආදේශයක් ගන්නවා. ඉන්වර්ස් එකට x උක්ත කරනවා. x වලින් තියෙන මුළු ගානම t වලට හරවනවා. x කියන්නේ cos t. cos t එකට ඇති මේ ගාන. cos inverse x t. දැන් වර්ගමූලයක් තියෙන ගාන. වර්ගමූලයක් නම් මෙයා මොකෙන් වැඩි කරන්න ඕන? ප්‍රතිපදයෙන් වැඩි කරන්න ඕන. පටන් ගද්දිම කරත් කමන්නේ. ආදේශයක් තියන් කොහොමද ඉන්වර්ස් එකක් තියන් හදන්න බෑනේ ආදේශයකට ගාන ගෙනාවා. දැන් ප්‍රතිපදයෙන් වැඩි කරනවා.
අඩුපාඩු දාගන්න බෑ. cos 100කට නම් cos කීය දෙකට යන්නේ cos බිඳුවකට යන t යන්නේ බිඳුවට. වර්ග දෙක අතර එක ඉලක්කමගේ cos පදයක එක ඉලක්කම කැපිලා යන භාගකෝණ ලියන. cos t භාගකෝණ ලියනවා 1/2 sin වර්ග t බෙදීම 2 කියලා. ගානගේ කොහොම ප්‍රතිබද්ධය වැඩි කරාම තව වර්ගමූලයක් එනවනේ. ඒක සුළු කරන්න භාජනය වෙන්නේ නැහැ. අගය ආදේශ කරන්න විතරයි තියෙන්නේ. sin යම් කෝණයකට එම කෝණයවත් එකයි කියලා ලියත හැකියි. කතාව එතන තියෙන්නේ. හදාගන්න බලන්න අඩුපාඩු තියෙන අය. sin යම් කෝණයකට එම කෝණ දෙකයි. දෙක එකක් දැම්ම. t බෙදීම දෙකට දෙක එකක් දාලා හරේ පල්ලයට දෙකේ වර්ගයක් කියලා හරේ උඩ කියලා දෙකේ වර්ගයක් කියලා. දැන් sin යම් කෝණයකට එම කෝණ කොහොමද ප්‍රමේය දෙනවා කියන අනිත් එකට තියෙන අගය ආදේශ කරන්න තමයි. cos බිඳුව එකයි. 4 එක වගේ හරි. ඔතන ගණනේ පැහැදිලි. හරි. හරි. දැන් ඉක්මනට ඉවර කරගන්න. දැන් ඔය කතා කරේ අපි ක්‍රමඩි කියනවා මිශ්‍ර ගන්නොත් මැදින් මැදත් කිව්ව ඔන්න කතා කරේ. පාස්සේ උසාව try කරන්න කියලා කිව්වා. ඔක්කොම වඩ කරද හැකි. එක ගාණක් කර. දැන් තමයි එතන තමයි එන්නේ යන්නේ. ඉක්මනට අඩුපාඩු ඉවර කරගන්න. ඊළඟට අඩුපාඩු දාන්න. දැන් මම කිව්වොත් x කියන්නේ විචල්‍යයක් නම් හරිද? x දන එක විචල්‍යයද නැද්ද? x කියන්නේ විචල්‍යයක් නම් x දන එක විචල්‍යයක්. x වෙනස් වෙයි x දන එක වෙනස් වෙනවනේ. x කියන්නේ විචල්‍යයක් නම් tan x මොකද වෙන්නේ? tan x කියන්නේ විචල්‍යයක්. x කියන්නේ විචල්‍යයක් නම් sin x ඍණ එක එකත් විචල්‍යයක්. පොඩි හේතුවකට තමයි මම මේන්නේ. අපි පරිමේෂිතවල සීමා පිළිබඳ ප්‍රමේය කියලා කලින් ප්‍රමේයක් කතා කරා. ඒකෙදි කිව්වා a කියලා කියන්නේ නියතයක් n පරිමේය සංඛ්‍යාවක්. a නියතයක් n පරිමේය සංඛ්‍යාවක් වෙනකොට ලිමිට් එක x කියන එක කෙනා a ට යද්දී xn ඍණ an බෙදීම x ඍණ a આવොත් උත්තරේ එන්නේ කවුද? n a වලින් එන එකයි කියලා කිව්වා. දැන් මොක දැන් මේ අපි xn ඍණ an බෙදීම x ඍණ a හැයක් આવොත් මේක කරනවා කියලා කිව්වේ. හරි. දැන් කියන්නේ අහන් ඉන්න
x කියන්නේ විචල්‍යයක් නේ. x කියන්නේ හැමෝම විචල්‍යයක් නේ. අපිට ගානක මේ xම වෙන්න ඕනේ. මෙතන වෙන විචල්‍යයක් කාගේ x ධන 1 7 වෙනි බලය. ඍණ 1 7 බෙදීම x ධන 1 ඍණ 1 කියලා තියෙනවා. එහෙනම් අපිට තියෙනවා tan x වල 5 වෙනි බලය. ඍණ 1 5 වෙනි බලය. බෙදීම tan x ඍණ 1 කියලා එකක් තියෙනවා. මම ඔයාලට පැහැදිලි කරන්නේ xn ඍණ an බෙදීම x ඍණ 1 කියන ප්‍රමේය විශේෂ අවස්ථාව. මේක x වෙනුවට වෙන මොකක් හරි විචල්‍යයක් හදා. ඇත්තටම x ධන 1 කියන විචල්‍යයට මම නමක් දුන්නොත් මේක අවබෝධ කරගන්න ඕන දේවල් ලියනවට වඩා ඔය කතා කරගෙන ඉන්න මෙත් බලන් ඉන්න. පස්සේ කතා කරන්න ඉතින්. හරි. x ධන 1ට y කියලා නමක් දුන්නොත් මේ y වල 7 වෙනි බලය බෙදීම කවුරු වගේද? මේ කතාව x වගේ මේකේ තියෙන y. මම tan x කියන විචාර නමක් දුන්නොත් y කියලා. y වල 5 බෙදීම y නේ. එහෙනම් මම මේවට පැහැදිලි කරන්නේ xn ඍණ an බෙදීම x ඍණ a කියන ප්‍රමේයේ විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ මේකේ x වෙනුවට x වල වෙනස් විදියක් තිබ්බත් තියරි එක ඇප්ලයි කරන්න පුළුවන්. හරි. පල්ලෙන් වැදගත් කියලා දාලා ලියා ගන්න. වැදගත් කියලා දාලා ලියන්න මාතෘකාවක් වගේ. මාතෘකාවක් විදිහට දාගන්න. පරිමේය ශ්‍රිතවල සීමා පිළිබඳ ප්‍රමේයේ විශේෂ අවස්ථාවක්. පරිමේය ශ්‍රිතවල සීමා පිළිබඳ ප්‍රමේයේ විශේෂ අවස්ථාවක්. පරිමේය ශ්‍රිතවල සීමා පිළිබඳ ප්‍රමේයේ විශේෂ අවස්ථාවක්. මේකනේ ප්‍රමේය. අපි මේ ප්‍රමේය නමක් වෙන නෝට් එකේ කල්ද පරිමේය ශ්‍රිතවල සීමා පිළිබඳ ප්‍රමේය කියලා තමයි කියන්නේ. ලිමිට් එක x a ට යනකොට xn ඍණ an බෙදීම x ඍණ a කියලා આવොත් උත්තරේ එන්නේ කවුද? n a වල n එකයි කියලා කිව්වා. ඔක අපි දන්නද? දැන් මේවට කතා කරන්න යන්නේ මෙයා කීයට ගියත් අපිට කමක් නැහැ. x මොකක් හරි ශ්‍රිතයක යම්කිසි බලයක්. ඍණ නියතයක එම බලයෙම ඇවිල්ලා පල්ලෙයා මේකලගේ බලය නැති ආවොත් ඒත් තියර එක දාන්න පුළුවන්. හරිද? මේකේ x වගේ මේකේ ඉන්නේ කවුද? මේ ඍජු කෝණාශ්‍රය වගේ කරා. මේ කොටුව ගේමු x වගේ ඉන්නේ කොටුව. මේකේ a වගේ මේකේ ඉන්නේ කවුද? ත්‍රිකෝණේ. එහෙනම් උත්තරේනේ n a වල n එකයි. n ත්‍රිකෝණ n ඍණ එකයි. එහෙනම් x කීයද ගියත් කමන මෙන්න මේ හැඩයට ආවොත් එහෙම. එහෙනම් මෙයා මොකක් කර විචල්‍යයක්. හරිද? මේක නියතයක්. එමෙ මේ හැඩයට ආවත් තියර එක ඇප්ලයි කරන්න පුළුවන්. උදාහරණ පැහැදිලි කරන මේ දෙකම ලියා ගන්නකො. අපි පැහැදිලි කරන්නේ මේක. x කීයට ගියත් අපිට කමක් නැහැ. කිසියම් විචල්‍යයක යම්කිසි බලයක් ඍණ නියතයක එම බලය ඇවිල්ලා පල්ලයකලගේ බලය නැති ආවොත් තියර කරන්න පුළුවන්. උදාහරණ පැහැදිලි කරන්නම් ඔයාලට. මේ x වගේ මේ කොටුව. හරිද? මේ x a ට යනවා ඇත්තටම යන්නේ මේ කොටුව යන්නේ මේ ත්‍රිකෝණයටයි. බලන්න දෙයක් නැහැ. මේක යන්නේ මේකට. හරිද? x කීයට ගියත් මේ කොටුව යන්නේ ත්‍රිකෝණයට. දාගන්න. උදාහරණ මම පැහැදිලි කරන්නම් ඔයාලට. පොඩි ගැඹුරක් තියෙනවා. නමුත් උදාහරණ දෙක තුනක් යද්දි සමහරට එකෙන්ම තේරෙයි. සමහරට උදාහරණ තුන හතරක් යද්දි තමයි තේරෙන්නේ. xn ඍණ an බෙදීම x ඍණ a නෑ. ඒ වගේ හැඩයක් තියෙනවා. කිසියම් ශ්‍රිතයක n කිසි බලය n වෙනි බලයක් එක නියතයක n වෙනි බලය. පල්ලයකලගේ බලය නැති આવොත් උත්තරේ n a වල. අරගේ a වගේ තියෙන මේ ත්‍රිකෝණය මෙහෙම ලියන්න පුළුවන්. හරිද? උදාහරණයක් මම පැහැදිලි කරනවා ඔයාලට. හරිද? ඔක දාලා ඉවරලා බලන් ඉන්න මේ පැත්ත. මමට කියනවා ලිමිට් එක x කියන එක්කෙනා බිඳුවට යද්දී x ධන 1 7 වෙනි බලය ඍණ 1 7 බෙදීම x ධන 1 ඍණ 1 කියලා ආවා. නැත්නම් ලිමිට් එක x බිඳුවට යද්දී x ධන 2 5 ඍණ 2 5 බෙදීම x ධන 2 දෙක කියලා. දැන් තේරුණා x කියන්නේ විචල්‍ය න x ධන 1 කියන්නේ විචල්‍යයක්. මේ x ධන 1 කියන y කියලා හිතුවොත් මෙතන තියෙන y ඍණ 1නේ. x ධන y මේ y 4 නේ 1 4. වගේ කිසි xn ඍණ an විදිහේ x නේ හැඩයක් තියෙනවා. එහෙනම් උත්තරේ n වල n එකයි. හරි. මේකේ මේ හැඩයෙන් තියෙන්නේ n වගේ තියෙන කවුද? 7යි. a වගේ තියෙන්නේ. හරි. ඕනේ මේ යන්නේ කි. තව චුට්ටක් විස්තර කරොත් අපිට ඕන
මම වැඩි දුරටත් ඒක විශ්ල කරන පැටලෙනවා නම් අල්ලලා දාමු. මට ඕන නම් පුළුවන් x දන එකට y කියලා අකුරක් දාන්න. හරිද? එක උදාහරණයක් කියනවා පස්සේ y කියලා ලියන්න යන්නේ නැහැ. එහෙනම් x කීයද කියලා බලන්න y යන්න ඕන කීයද? හරි y කියලා කියන්නේ x දන එක නම් x බිඳුවට යද්දි y යන්නේ කීයද ළමයි? y යන්නේ එකට. එහෙනම් x බිඳුවට යද්දි බලන්න දෙයක් නැහැ y යන්නේ මේ එතනම තමයි යන්නේ. y යන්නේ එකට. උත්තරේ එන්නේ කවුද? එන්නේ ඒ වල එන්නේ එකයි. කවුද උත්තරේ එන්නේ? 7යි 1 4 1 6යි. උත්තරේ 7යි. අපි කියන්නේ x කීයද කියලා x n රින a n බෙදීම x රින එකයි x වෙනකොට x වල වෙනස් රිතයක් තිබුණා. මෙතන වෙනස් රිතේ තියෙන්නේ කවුද? x ධන දෙක. මේ කොටුවේ පස්වෙනි බැලුවේ ත්‍රිකෝණේ පහ බෙදීම කොටුවරින ත්‍රිකෝණ. උත්තරේ එන්නේ කවුද? n a වල එන්නේ එක 5යි ඒ වගේ යන්නේ මේකට දෙකට. 2 4 80ක් එන. හදා ගන්න ඕන නම් මේ සම්මත එක x වගේ මේකේ තියෙන විචලනයේ තියෙන x ධන දෙක. මේ දෙකට. හරිද? ඊළඟට ගානක් තියෙන ලිමිට් එක x බිඳුවට යද්දී x ධන 3 4 රින 3 4 මොකද තියෙන්නේ x කීයට ගියත් x n රින a n බෙදීම x රින a වගේ තියෙනවා. ඒ සම්මත එකේ x වගේ මේකේ තියෙන්නේ කවුද? x ධන 3. අතන x ඒට වගේ මේ ශිත යන්නේ කාටද මේකට? එහෙනම් උත්තරේ කවුද? n a වල 4යි 3 4 රින එක 3. හරිද? ලිමිට් එක x 5 බෙදීම 4ට යද්දී tan 6 වෙනි බලයේ x රින 1 ඒ කියන්නේ k 6 එක ඉතින් xn රින an බෙදීම x රිනේ නෑ ඒ සම්මතක x වගේ මේකේ තියෙන කවුද tan x එහෙනම් අර කතා කොටුව n වෙනි බලන ත්‍රිකෝණ n විදිහේ කොටුව රින එහෙනම් මෙයා යන්නේ මේකට බලන්න දෙකුත් නෑ ඔන්න එළියෙන් එක හැදුවොත් x කියන්නේ 5 බෙදීම 4 නම් දෙපැත්තට tan දැම්මොත් tan x tan 5 බෙදීම 4යි tan 45 එකයි tan x යන්නේ tan 45ට tan x යන්නේ එකට n ඒ වල එන්නේ එකයි 6යි 1යි පස්සේ උත්තරේ 6යි රයිට් දැන් පන්තිවල ලියුවේ මේක නේද හරි උදාහරණයක් ඔන්න ටික කියන්න පළවෙනි දෙක විතරක් පෙන්නන්නකො මේ ටික පළවෙනි එකේ තියෙන y කියලා විචල්යකුත් මම දාලා තියෙනවා හරිද පස්සේ y කියන ක්‍රමානුකූලව අඩු කරලා තියෙනවා x කියන්නේ විචල්යන x ගෑවෙන හැමෝම විචල්ය මම පළවෙනි එකේ x ගෑවෙන විචල්යට තමයි y කියලා නමක් දීලා තියෙන්නේ මේ ටික විතරක් තියන්න මේ අතරේක දේවල් නේ පොරුදෙද්දී මේ x n රින a n බෙදීම x රින එක අත x වෙනුවට වෙන විචලනයක් තියෙන්න පුළුවන්. ඒ සම්මතක x වගේ මේකේ දැන් තියෙන x ධන දෙක. මේක x ධන එක. පළවෙනි එක මම y කියලා ලිව්වා. හරිද? මේක කියවන්නේ ආසන්නයි කියලා හැසිරෙන සමාන ලකුණක් වගේමනේ. මම එළියේ y කවුද කියලා හොයලා පෙන්නලක් තියෙනවා. හොයන්න දෙයක් නැහැ. x කීයද ගියත් මේ විචලන අනිවාර්යයෙන් යන්නේ මේකට. අතන x 8 වෙන චුට්ටක් මේකේ හැබැත්තත් එක තියන්න. හරි. මෙතන x 8 යද්දි මෙහෙමනේ ආවේ. ඒ වගේ අනිවාර්යයෙන් මෙහෙම එද්දි මේ විචල්ය යන්නේ මේකට තමයි යන්නේ. අනිවාර්යයෙන් මේක අහන්න බලන්න මේකට තමයි x ධන එක යන්නේ. හරි. හදා ගන්න බලන්න. අර කියන චුට්ටක් හිතන්න උත්සාහ කරන්න මොකද්ද මේ කියන්නේ කියලා. උදාහරණ ගොඩෙන් නිකාන් තේරුම් ගන්න වෙනකොට අවබෝධ කරගැනීමෙන් දකින්න බලන්න.
දැන් මෙතන මේ වැතත් එක තියා. මේ වැඩි හොඳට මම මඩ පිටාවත් එක විස්තර කරලා තියෙන මේකේ සමස්ත කතාව වෙන්නේ ආන්තරික ඕනනම් ටක් ගාලා දාන්නත් පුළුවන්. දාගන්න බෑ. පරිමේ ප්‍රකාශන සීමා පිළිබඳ ප්‍රමේය x ඍණ a n බෙදීම x ඍණ a. ඒ ප්‍රමේය විශේෂ අවස්ථාවක් තමයි මේ කතා කරන්නේ. හරිද? දැන් මම තනියෙන් මේ ගාන කරලා දාන්නකො කියනවා. අංක 3 ලිමිට් එක x කියන එක්කෙනා බිඳුවට යද්දී x බිඳුවටදී ගාන තියෙනවා x ධන 2 6 බෙදීම 64 පල්ලේ x එකක් තියෙනවා. දාගන්නකො. ඉස්සෙල්ලා උදාහරණ ටික මම අර ඒක අමෝටම තීරයට කිව්වේ. දැන් ඒකට පොඩි පොඩි දේවල් ඇඩ් කරමින් කතා කරන්නේ. x ධන 2 6 ඍණ 64 තියෙනවා. හිතන්න ඕනේ xn ඍණ an බෙදීම x ඍණේ තිබොත් හරි. xn ඍණ an බෙදීම x ඍණේ තිබොත් හරි. ඒතර x ධන 2 6 තියෙනවා නම් මොකක් වෙන්න ඕනද? xn නම් a වල එන්නේ x ධන 2 6 තියෙනවා නම් ඉලක්කමෙන් මොකක්ද තියෙන්න ඕන? 6 තමයි තියෙන්න ඕන. දැන් අපිට ගාණක් ආව x ධන 2 6 නම් අනිවාර්යෙන්ම ඉලක්කමේ 6. 64 කියන්නේ කාගේ 6ද? 2 6. චුට්ටක් බලන් ඉන්න අපි ලියනවා. ඒ ප්‍රමේය සෙට් කරනවා. චුට්ටක් බලන්න දැන් මේ උඩට බලය තිබ්බොත් පල්ලෙහාට තියෙන්න ඕන මොකද්ද? ඒගොල්ලන්ගේ බලය නැති අය තමයි පල්ලෙහාට තියෙන්න ඕන. අපි ගාව තියෙන x නේ අපි කරන අතින් දෙකක් දාලා කැපිටල් දෙකක් දානවා. ඉතින් ගාන සිද්ධ බලපෑම මොකද්ද? මොකද ගාන x තිබ්බට අපිට එහෙම තියන් හදන්න බෑ. අපිට දාන්ති උඩ x වල එන්න බලලා මෙයාගේ 6 එහෙම ලියුවා. ඒ ගානේ මොනවා තිබ්බත් අපි මේගොල්ලන්ගේ බලය නැති අය පල්ලෙහා ලියන් ඉන්නවා. ලිලි ඊට පස්සේ ගාන සිද්ධ බලපෑම බැලන්ස් කරනවා. මොකද්ද සිද්ධ බලපෑම? ධන දෙක ඍණ දෙකක් ගත්තොත් ගානට ඇත්තටම බලපෑමක් වෙලා නැහැ. බලපෑමක් වුණොත් ඒක බැලන්ස් කරනවා. දැන් xn ඍණ an බෙදීම x ඍණේ හැඩේ තියෙන. x තමයි x ඍණ වෙනස් රිතයක් තියෙන. හරිද? එහෙනම් x කීයට ගියතර නෑ මේ x ඍණ තියෙන වෙනස් රිතේ මේ කිසියම් එක්කෙනෙක්ගේ යම්සි බලයෙන් නියත එක m බලය විදිහේ ඒගොල්ලන්ගේ x ඍණ තියෙන රිතේ x ධන දෙක යන්නේ අනිවාර්යෙන් මෙයාට දෙකට. දෙපැත්ත දෙක එකතු කරලා n ඒ වල 6යි 2 5 දාගන්න බෑ. හරිද? කාගේ හරි බලයක් කරන් නියත එකද එම බලයම සෙට් වෙනවද බලන්න. ඒ බලයේ තියනගේ බලය නැති අය පල්ලෙහා තියෙන්න ඕන. හරිද? වාර්ෂික විභාග ගන්නම එදා හදන්න එපා කිව්ව එක තමයි. ඔයා ඕන්නම් මේ ඊට චුටි වෙනසක් තියෙනවා. විනාඩියක් දෙන්න. ඒක දෙනම වෙන ගානක් හදලා අඩුපාඩු දාගන්නකො. ලිමිට් එක x බිඳුවට යද්දී x ධන මූල 3 4 දාගන්න. xn ඍණ an බෙදීම x නේ කාගේ හරි හතරේ බලය හැබැයි කාගේ හරි හතරේ බලයක් තමයි එන්න ඕන. පල්ලෙට ගලන් බලය නැති අය එන්න ඕන. අර කතාවට පොඩි පොඩි දේවල් ඇඩ් කරමින් තමයි ගාන යන්නේ. ගාන හරහා ඔයා දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ. මම විස්තර කරද්දි බලන්න ලොකු වෙලාව නිසා මම එහෙම විස්තර කරන පොඩි වෙලාවක් දීලා බලන් ඉන්නේ.
x ධන මූල තුනේ 4නේ. ඊට මොකද එන්නේ? x එන්ඩිනේ එන්නේ. අපි දන්න xම වෙන්න ඕනේ. x වල ශිතයක් කරන මෙන්න මෙයාගේ 4 නම් කාගේත් මොන බලයක් තියෙනවනේ? මෙයාගේ 4 වෙනි බලය නම් මෙයාගේත් මොන බලයක් තියෙනවද? 4 වෙනි බලය. ඉතින් සංඛ්‍යාව 3 නෙමෙයි මූල 3. 3 නම් වර්ගයේ 9 මූල 3 කවුද? 9 කියන්නේ. මූල 3 4යි තමයි නේ. වැරද්දක් නැහැ. ඊළඟට ගානේ මොනවා තිබ්බත් මේ ප්‍රමේය දාන්න xn ඍණ an යට x ඍණේ තියෙන. උඩට බලය තියෙන පල්ලයට බලය නැති වෙන්න ඕනේ. එහෙනම් ගානේ මොනවද තිබ්බත් අපි කියන්නේ බලය නැති අය ලියාගෙන ඉන්න කවුද? x ධන මූල 3 ඍණ මූල 3 ලියනවා. හරි ගානේ ඉස්සෙල්ලා ඉඳන් මෙතන sin x එකක් තිබ්බනේ. මේකෙන් සිද්ධිච්ච බලපෑම මොකද ගන්නට? මේ මූල 3 ගියාම x එකක් හරියට ඇවිල්ලා දෙනවා. කැපිටල් 9ට x එකක් දානවා. දැන් සෙට් කරන්න පුළුවන්. හරි දාගන්න. පස්සේ ඔක් කඩන ගුණිතයක සීමාවක් විදියට. හරි දාගන්න. මේ ප්‍රමේයට සෙට් කරන්න බෑ නැත්නම් පද දාලා පද බැලන්ස් කරන්න ඕන. කල්ලෙන ගුණිතයක සීමා ගැන වෙන වෙනම සීමාවල ගුණිතය. සාමාන්‍යයෙන් මේ පහළට දාලා ලියනවා. x n ඍණ an බෙදීම x ඍණ උත්තරේ n a වල n ඍණ එක. මෙතන ප්‍රමේය සෙට් කරනවා. 4යි මුළු 4 න් එක 3යි. දොළහයි මුළු 3 වගේ උත්තරය. හරි එහෙනම් ඒ අදහසත් අතර විභාග වල ඉතුරුලා තියෙන කරුණු තව try කරන්න පුළුවන්. හරි ඊළඟ විනාඩියට තව පොඩි මාතෘකාවක් උතන කතා කරනවා. අපිට ගාතීය ශිතල සීමා උගන්වන්න කියලා එකක් නැහැ. නමුත් ගාතීය ශිතේ තියෙන නිසා ඕනනම් ගාතීය ශිතල සීමා එන්න පුළුවන්. අපි අර වගේ ගොඩාක් නෙමෙයි ගානක් දෙකක් කතා කරනවා හදිසිය. අද ඉන්දියන් වගේ එක්සෑම් වල තියෙනවා අපිටත් ගාතීය ශිතේ තියෙනවා සීමාව තියෙනවා. මේ දෙක එකතු කරලා ගණන් ඇවිල්ලා නැහැ මේ දක්වා. සිලබස් එකේ තියෙනවා කියලාත් නැහැ කියලාත් නැහැ. හරි. හරි. වැඩි හොඳට කියන දේවල් පොඩි වෙලාවකට එක දෙයක් තියෙනවා. දාගන්න මාතෘකාව ගාතීය ශ්‍රිතවල සීමා. ගාතීය ශ්‍රිතය අපි කලින් කතා කරලා තියෙනවා නේද පන්තිදී? ලඝුවන ශ්‍රිතය කියන්නේ මම චුට්ටක් මතක් කරනවා. ගාතීය ශ්‍රිතය කියන්නේ කවුද? මේ තරකයක් නෙමෙයි අර්ථ දැක්වීම නම. ගාතීය ශ්‍රිතය ex කියලා අංකණය කරන්නේ ex කියන්නේ කවුද? මේ කටපාඩම් විදිහට ex කියන්නේ 1 ධන x ධන x වර්ගයට ක්‍රමාරූපී 2 x 3ට ක්‍රමාරූපී 3 x 4ට ක්‍රමාරූපී ඔන්න පද අනන්තයක් දක්වා තියෙන එක්කෙනෙකුට තමයි ගාතීය ශ්‍රිතයක් කියලා කියන්නේ. හරි. ටග් ගාලා ඔක ලියාගන්න. තාම මගේ පොයින්ට් එකට ආවේ නැහැ. කාලෙට කලින් කියවසයි මතක් කරනවා. ටග් ගාලා දාගන්න. මම මේ දවස්වල මම අමතර පන්තියක් කියලා ලොකුවට මේ ඔන්ලයින් එකක් ඉදිරියට කරේ නෑ. මම අර ඒක සතිය මැදට නම් තමයි කරන්නේ. දැන් මේකේ පොඩ්ඩක් ඉතුරුන මේක කරපුවා මට ඔය sin x ට x සමාන 1 කියන ප්‍රමේයයි xn ඍණ an බෙදීම x ඍණය කියන්නේ n a වල n ඍණ 1 කියන එක දෙක සාධනය කරලා නැහැ. එළවලු විභාගයට නම් සාධනයක් අහන්නේ නැහැ. සිලබස් එකේ තියෙනවනේ. අපි සාධනයක් දැනගෙන ඉන්න ඕනේ. ටර්ම් ටෙස්ට් එකකට අහන්නත් පුළුවන්. අන්න ඒ සාධනය විතරක් මම මේ සතියේ සිකුරාදා අමතර පන්ති ඉදිරියට කරනවා. හරි. සිකුරාදා කර පාඩම් ගන්න නැහැ. මොකද ඒකේ අලුත් කොටස්නේ කරන්න තියෙන්නේ අපිට. හරිද? ඒක කෙලින්ම අමතර පන්තියට මම උදේට ගන්න වෙලාවකදී මේකේ සාධනය විතරක් ඉතුරුන එක සාධනය කරලා අනිත් දවසට ඉතුරුන අනිත් දවසේ කෙලින්ම අපිට
අවකලනේ පටන් ගන්න පුළුවන් සාමාන්‍ය පන්තියේදී අපිට. හරි. මේකේ ඉතුරු ඔක්කොම හරිම මේකේ දැන් ගණනුත් කියනවා. සාධනයන් දෙක ඉතුරු වෙනවා. ඒක කිව්වහම පන්තියේදී දෙන්න. ඒක විතරක් ඔන්ලයින් එකේදී කරලා දානවා සාධනය. හරි. හරි. වෙන විදිහට දෙන්න EX කියන්නේ මෙයා. එහෙනම් E වල KX කිව්වොත් මොකද්ද? අපි කටපාඩම් කරන් ඉන්නේ මෙයා. X තියෙන තැන KX නම් මේක X තියෙන ඔක්කොම කවුරු බවටපත් වෙනවා? KX බවටපත් වෙනවා. එතන KX. KX වල වර්ගයට ක්‍රමාරූපිත දෙක. KX වල තුන්වෙනි බලයට ක්‍රමාරූපිත කොහොම නේද? ටක් ගාලා උදාහරණ කියලා ඔක ලියා ගන්න. ටක් ගාලා දාගන්න. ශ්‍රිතය කියන්නේ සාධාරණ x තියෙන තැන KX නම් මේකෙත් x තියෙන ඔක්කොම KX බවටපත් වෙනවා. මේ ඝාතීය ශ්‍රිතය කියන පද අනන්තයක ශ්‍රේණියක් තමයි අතරම කියවෙන්නේ. කටපාඩම් කරගන්න ඕනේ මේක අර වෙනස් වෙලා තමයි මම E වල sin x එකක් ගැන කතා කරොත් මම කටපාඩම් කරන E වල x කියන්නේ 1 ධන x ධන x වර්ගයට ක්‍රමාරූපී 2 ධන x 3ට ක්‍රමාරූපී 3 ධන x 4ට ක්‍රමාරූපී 4 හොමයි එන්නේ. එහෙනම් E වල sin x කියන්නේ 1 ධන sin x sin වර්ග xට ඒකත් දෙවිලු දහන්නේ තන ඉඩ නැති සමන් උඩින් ලිව්වේ. දැන් බලමු අපේ මාතෘකාව දාලා පොයින්ට් එක. හදිසියත් ඝාතීය ශ්‍රිතයක සීමාවක් තියෙන ගානක් આવත් බලමු මොකද කරන්න කියලා. ලියන්න බලන්න දැන්. ලිමිට් එක x බිඳුවට යද්දී e වල x වෙන එක බෙදීම x. අපිට නිකමට වාට සීමා සංකල්පය කියලා ඇති විචාරකයේ කෙලින්ම ආදේශ කරපුවාම අර්ථ දැක්වෙන උත්තරයක් එනවා නම් ඒක උත්තර විදිහට බාර ගන්නවා. අර්ථ නොදැක්වෙන උත්තරයක් එනවා නම් මොනියම් හෝ ක්‍රමයකින් මේක අර්ථ දැක්වෙන උත්තරයක් බාර හරවන්න ඕන. මම නිකන් x බිඳුව දැම්මොත් උඩ ඉන්නේ කවුද? e වල බිඳුව. පල්ලෙහානේ බිඳුව. x බිඳුව පල්ලෙහා බිඳුවයි. e වල බිඳුව කියන්නේ එක එකක් ගියාම බිඳුවට බිඳුව අර්ථ දැක්වෙන්නේ නැහැ. ඔව් මෙහෙම තියන් හදන්න බෑ. එහෙනම් මොකද ක්‍රමයක් ඕන. මෙච්චරයි ක්‍රමය හරි. මතක ලීසි ඝාතීය ශ්‍රිතයක සීමා ගණක් આવත් අපි කරන්නේ ඝාතීය ශ්‍රිතයක සීමා ගණක් આવත් කියන්නේ කෙලින්ම ඝාතීය ශ්‍රිතයගේ ප්‍රසාරණය ලියා ගන්නවා. EX කියන අංකනේ EX වල ප්‍රසාරණය කවුද? ඔය පාඩම් කරගන්න කියලා තියෙන්නේ. ඝාතීය ශ්‍රිතය සම්බන්ධ ගණක් આવත් කෙලින්ම ඝාතීය ශ්‍රිතේ ප්‍රසාරණය ලියනවා. EX කියන්නේ 1 ධන x ධන x වර්ගයට ක්‍රමාරූපී 2 ධන x 3ට ක්‍රමාරූපී 3 ධන x 4ට ක්‍රමාරූපී 4 හොමම පද අනන්තය දක්වා එනවා. ප්‍රසාරණය සුළු කරනවා. දැන් මෙතන කැපිලා යනවා අනිවාර්යයෙන් මේ ධන එකට මේ ඍණ එක කැපිලා යනවා. කැපිලා යන්නමයි දෙන්නේ. තව මේ ඔක්කොගෙම කැපිලා යනවා කවුද ඊළඟට? x පද එක ගානේ කැපිලා යනවා. එතරම් ඝාතීය ප්‍රසාරණය ලියුවා මේක සාමාන්‍ය බීජීය ගානක් බවට පත් වෙනවා. x එක කපලා 1 ධන x පද එක ගානේ කපලා යනවනේ කොහොමද? දැන් x ට බිඳුව දානවා. බිඳුව කාගෙන් බිඳුවත් බිඳුව වෙන උත්තරේ එන්නේ උත්තරෙන් එකයි. හරි. පැහැදිලි කිරීම ඝාතීය ශ්‍රිතයක සීමා ගණනක් අතර කෙලින්ම ඝාතීය ශ්‍රිතයක් ප්‍රසාරණය වෙනවා. লীලා මේක සුළු කරනවා. සුළු කරලා විචල්‍යගේ ආදේශ කරනවා. කාටද කොහොම එකක් විභාගයට දෙන්න බැරි කමක් නැහැ. හරි. අපි කිව්වට පස්සේ හරි කිව්වේ නැතුව නිකන් මේ ගාන දුන්නා EX වෙනම දැනගත්තට ඕක ඇප්ලයි කරන්නේ නැහැ. කිව්වට පස්සේ දෙයක් නැති වුණාට. පල්ලෙන් තරුවක් දාන්න ලියන්න. ඝාතීය ශ්‍රිතවල සීමා ගැටලුවලදී ඝාතීය ශ්‍රිතවල සීමා ගැටලුවලදී ඝාතීය ශ්‍රිතයට ප්‍රසාරණය ලියා ඝාතීය ශ්‍රිතයට ප්‍රසාරණය ලියා කමාවක් දාලා සුළු කර ඉන්පසු විචල්්‍ය අගය ආදේශ කරන්න.
හරි ටක් ගාලා දාගන්න පළවෙනි උදාහරණය. ඒ ටයිප් එකම ගන්න ටක් ගාලා මේකක් දාගන්න. x බිඳුවට යද්දී e වල 3x ඍණ 1 බෙදීම x. ඒ ටයිප් එක තමයි ටක් ගාලා නමුත් ඔක දාගන්න. ඝාතීය ශ්‍රිතයක් සම්බන්ධ සීමා ගණනය කරන්නේ ඝාතීය ශ්‍රිතයට කෙලිමයාගේ ප්‍රසාරණය ලියනවා. ලියලා සුළු කරලා විචල්‍යගේ අපි කටපාඩම් කරන්නේ e වල x ගැන. මේකේ තියෙන e වල 3x. එහෙනම් e වල x ආවන 1 ධන x. ධන x වර්ගයට ක්‍රමාරෝපිත 2. x 3ට ක්‍රමාරෝපිත මේක 1 ධන x වගේනේ 3x. x වර්ගයට ක්‍රමාරෝපිත 2. x 3ට ක්‍රමාරෝපිත 3. ඔන්නෝම් පද අනන්තයක් එන. ඔව්. ධන එක ඍණ එකක් යනවා. තුනේ x තුනේ වර්ග x වර්ගයට ක්‍රමාරෝපිත 2 තුනේ ඝන x ඝනයට ක්‍රමාරෝපිත කොහොම එන්නේ? පල්ලේ තව x එකක් තියෙනවා. අපිට මේක සුළු කරන්න පුළුවන්. x උන 3යි. තුනේ වර්ගයට ක්‍රමාරෝපිත 2 x එකක් තියෙනවා. තුනේ ඝනයට ක්‍රමාරෝපිත 3x වර්ගයක් වෙනවා. ඔහොම ප්‍රතිස්තරට යනවා. x ට බිඳුව දැම්මොත් උත්තරේ නේ 3. හරි. හරි. අවසාන ගණන ලෝකක් දාන x බිඳුවට යද්දී e වල ax ඊට e වල bx බෙදීම x. ඝාතීය තියෙන ඕනම ගානකම ඝාතීය ප්‍රසාරණය ලියා ගන්න. ඊළඟට එක කැපිලා යනවා. ඊළඟට සුළු කිරීම තියෙනවා. මේ දුක ලිමිට් එක x බිඳුවේදී e වල ax ඍණ e වල bx බෙදීම x කියලා තියෙනවා. ටියුටර් තේජාදී ගණන් එහෙම දාලා ඇති එක අංකයක් යටතේ e වල x කඩපාඩම් කරන e වල x 1 ධන x x වර්ගයට ක්‍රමාරෝපිත 2 x 3ට ක්‍රමාරෝපිත 3 ඔමම පද අනන්තයක් දක්වා එනවා. එක පදයකට පද ගස වරහන් දාලා e වල bx 1 ධන x x වර්ගයට ක්‍රමාරෝපිත 2 x 3ට ක්‍රමාරෝපිත 3 ඔහොම පද
කැපිලා ධන එකට මේ කැපිලා යනවා. හරි. ඊළඟ මේ හැමෝගෙම x පද එක ගානේ කැපිලා යනවනේ. x පද එක ගානේ කැපිලා ගියොත් a එකක් ඉතුරුයි. a වර්ගයට ක්‍රමානුරූපී 2 x එකක් තියෙනවා. a 3ට ක්‍රමානුරූපී 3යි x එකක් කැපිලා b ධන දැන් x බිඳුව දානවා. හරි. හරි. එහෙනම් ඉතින් අපි ඉවර කරමු. මේ සතියේ විතරක් එහෙනම් ඔන්ලයින් පන්තියක් සිකුරාදා රාත්‍රියට කරනවා. පැයක් එකමාරක් වුණා. පැයක් ඇතුළත කර හැකියි අනිවාර්යෙන්. පැයක් කළා මේ සාධන පැයක්කුත් යන්නේ සාධන දෙක මෙයා 40 කරේ. තව ගානක් දෙයක් ඕන නම් හදලා දැම්මම පැයක් වගේ කරනවා. එතනින් ඉවර කරනවා සීමා කොටස. අමතර පන්තියේ උදේවරුේ දානවා. ඒක ලබන සතියේ ඉදනුවත් කරන්න. හරිද? එතන ඉවර කරමු.